ව්‍යාධියට පත් වුනහම මොනවාද තියෙන්නේ භෞතික? සල්ලි වලින් කිසිම අඩුවක් නැහැ. මොනවද කරන්න බෑ. ඕන එකක් පුළුවන්. මතක තියාගන්න. ජරාව ව්‍යාධිය එච්චරටම ප්‍රබලයි වෙනතුනේ. අපිට අපි නැති කරන මොකක් විසින්? ව්‍යාධිය විසින්. මේවත් තේරෙන්නේ නැත්තන්ට ඔය හතරහන්දි වළංගු තියනකොට. රාගම රෝහලේ වෛද්‍යවරේ අර දිවැඩියාව හැදිලා තරුණයෙකුගේ කකුලක් කැපුවා. ડોක්ටර් කියනවා කෝල් එකක් දීලා හාමුදුරුවනේ අද කොල්ලෙක්ගේ කකුලක් කැපුවා. කොල්ල බේරගන්න කකුල කපන්න ඕන කියලා. මේ කකුල අතර ගන්නකොට හිතුණලු ලෙඩවල තියෙන බලය. ඇයි බුදුර ඔච්චරටම ව්‍යාධි ඉස්මතු කරලා දේශනා කරේ? ડોක්ටර් තරුණයා දිහා බලලා හිතුවලු කොල්ලට දැන් කකුල නෑනේ කියලා කකුල ඩස්බින් එකට දැම්මලු. දැකලා නැද්ද කකුල කපලා ඉන්න? ව්‍යාධියේ තියෙන තරම අපිට ඔහොම වෙන්නේ නැද්ද? අපි ඔකටපත් වෙන්න වෙනසොනේ. දාද මෙතන ඉඳන් ගිහිල්ලා සමහරු කාලා ඉඳලා සමහරු කණ්ඩත් නැතුව ඇති. ඒකට ටිකක් කොබ්බොන්න බොනෝනේ. මතක තියාගන්න. ව්‍යාධිය කොච්චර බලවත්ද කියනවනම් ඒ වතුර ටිකක් කොබ්බොන්න බැරි වෙනවා. දෙකලා තියනවද නහයට බඩ දාලා කවන බෝන ලෙඩ දැකලා ඇති මං නේද? ව්‍යාධිය කොච්චර බලවත්ද කියනවනම් වතුර ටිකක් කොබ්බොන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? බත් කටක් කාගන්න බැරි වෙනවා පිටුද?